ලංකාවේ අපේ මිනිස්සු වෙසක් උත්සවය සමරන විදිය දකිනකොට මට හිතට එන එක කාරණාවක් තමයි බහුතරයක් ලංකාවේ ඉන්න මිනිස්සු වෙසක් උත්සවය ඇත්තටම හරියට සමරනවද මේ වෙසක් දවසේ අපේ සිත් තුළට අපි දාගන්න ඕන අපි විසින් මෙනෙහි කරන්න ඕන ඒ කරුණු කාරණා සැබවින්ම අපි වටහාගෙන තියනවද කියන කාරණාව ඇත්තටම අපිට නැවත වතාවක් සිතා බලන්න සිද්ධ වෙනවා. බොහෝ ලංකාවේ ඉන්න බෞද්ධයෝ මේ වෙසක් උත්සවයේ නියම අර්ථය සහ මේ වෙසක් දවසෙන් නිවැරදි ප්‍රතිඵල තමාගේ අධ්‍යාත්මය තුළට ලබා ගන්න ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් නැති බවක් තමයි පේන්නේ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවෙච්ච ඒ අති උතුම් වූ වෙසක් පොය දවසේ මේ පොය සමරනකොට අපි විසින් සිදු කරනා වූ මේ ආමිස පූජාවන් වගේම අපේ අධ්‍යාත්මය සහ අපි විසින් අපේ සිත සකස් කරගත යුතු ආකාරය ඉතාම විශේෂයි. එයින් අපිට මහත් ප්‍රතිඵල මහත්ඵල මහානිසංස ලබා ගත හැකි දවසක් බවට අපිට මේ දවස පැහැදිලිවම පත් කරගත හැකියි. ඒ පිළිබඳවයි මම මේ වීඩියෝ එක තුලින් අද කතා කරන්නේ. ඒත් එක්කම මම සඳහන් කළ යුතුම කාරණාව තමයි කාලයක් තිස්සේ අවුරුදු ගාණක් තිස්සේ අපි විසින් කරගෙන එන අපේ සංස්කෘතියත් සමග එකතු වුණ මේ වෙසක් උත්සවය මේ වෙසක් සැරසිලි වෙසක් කූඩු ඒ වගේම තොරන් දන්සල් මේ කරන කියන දේවල් වල ඇත්තටම කිසිම වැරද්දක් නැහැ. මේවා අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මේ බෞද්ධ සංස්කෘතිය නැත්තම් මේ අපේ කල්චර් එක තියෙන එකම තමයි මේ බුදුදහම මේ ලංකාව තුල තව තවත් ඉදිරියට පවත්වාගෙන යන්න හේතු සාධක වන එක කාරණාවක් වෙන්නේ. නමුත් මේ සමගම අපේ තරුණ පරම්පරාව වගේම බහුතරයක් වැඩිහිටි පරම්පරාව වුණත් මේ වෙසක් දවසේදී මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණයන් පිළිබඳව ඒ උන්වහන්සේගේ තිබුණා වූ ඒ අති උතුම් වූ අසම සම වූ ඒ බුදු ගුණ පිළිබඳව නිවැරදි අවබෝධයකින් යුතුව අධ්‍යාත්මය වර්ධනය කරගන්න ගමන් මේ කරන ආමිස පූජාවන් සිදු කිරීම ගැන තමයි මේ කතා කරන්නේ. මේ තුන් ලෝකයේම මෝහ අන්ධකාරය අවිද්‍යාව දුරු කරා වූ ඒ අති උතුම් වූ භගවත් අරහන් ඒ අති උතුම් වූ බුදු ගුණයන් සියල්ලන්ගේම පරිපූර්ණ වූ ඒ අමා මෑණී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අති උතුම් වූ සම්බුදු පියාණන් වහන්සේගේ ඒ සිදුහත් උපත සහ උන්වහන්සේගේ අති උතුම් වූ බුද්ධත්වය සහ ඒ පිරිනිවන කියන ඒ සම්බුදු තෙමගුල සිදු වුණ අති උතුම් වූ වෙසක් පුන් පොහෝ දින අදයි. උන්වහන්සේගේ ඒ පෙන්වා දුන්න අති උතුම් වූ ධර්ම මාර්ගයේ ගමන් කරමින් නිවැරදි බෞද්ධයන් විදියට අපිත් උන්වහන්සේ වෙනුවෙන් ආමිසයෙන් වගේම ප්‍රතිපත්තියෙන් ඒ උන්වහන්සේ පූජා කරමු. උන්වහන්සේට බුදු පූජා පවත්වමු. උන්වහන්සේ පෙන්වා දුන්න ඒ ධර්ම මාර්ගයේ අපි ගමන් කරමු. උන්වහන්සේගේ ඒ විඥා චරණ ගුණයේ තියෙන ඒ චරණ ගුණයන්ගේ තියෙන ඒ අති උතුම් වූ පිළිවෙත් අපිත් අපේ ජීවිතවලට ළඟා කරගමු. ඒ පිළිවෙත් අපේ ජීවිතවලට හුරු කරගමු. මාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ කියලා ඉවර කරගන්න බැරි මහ විශාල පොතක් වගේ. උන්වහන්සේගේ බුදු ගුණයන් කවදාකවත් කියලා නිම කරන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේගේ බුදු ගුණයන් වලට සම කළ හැකි, ලං කළ හැකි තවත් කිසිවෙක් ඇත්තේ නැහැ. උන්වහන්සේගේ බුදු ගුණයන් වලට සම කළ හැකි වන්නේ තවත් බුදු කෙනෙකුගේම ගුණයන්ම පමණයි. ඒ තරම්ම මගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. අති උතුම්. උන්වහන්සේගේ බුදු ගුණයන් වල තියෙන ඒ ප්‍රබලත්වය කියා නිම කළ නොහැකි. ඉතින් ඒ තරම් වූ අති උතුම් වූ බුදු ගුණයන් සහිත ශ්‍රේෂ්ඨ වූ උතුමයන්න් වහන්සේගේ ඒ සිදුහත් උපත
ඒ අති උතුම් වූ බුද්ධත්වය සහ පිරිනිවන සිදු ඒ සම්බුදු තෙමගුල සිදු තිනේ අදයි. උන්වහන්සේගේ ජීවිතයේ ඒ චරණ ගුණයන්, උන්වහන්සේගේ බෝසත් අවදියේ සිටපු උන්වහන්සේ පුරුදු පුහුණු කරා වූ චරණ ගුණයන් ගෙන් අපේ ජීවිතවලට ගත හැකි ආදර්ශයන් අතිමහත්. උන්වහන්සේ අලස කමින් තොරව වැඩ කරා. උන්වහන්සේ ඒ බුද්ධත්වයේ වෙනුවෙන් තාමත් දැඩි අධිෂ්ඨානයෙන් වීරියෙන් යුතුව උන්වහන්සේ වැඩ කටයුතු කරගෙන ආවා. උන්වහන්සේ ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන සහ චතුර්ථ ධ්‍යාන වශයෙන් ඒ ධ්‍යාන ඒ බෝසත් අවදියේ සිටම පුරුදු පුහුණු කරගෙන ඒ චරණ ගුණයන් යටතේ පැමිණුණා. ඒ වගේම පමණ දැන ආහාර ගැනීම, නිින්දේ නොඇලීම වගේ අති උතුම් වූ ශ්‍රේෂ්ඨ ගුණයන් උන්වහන්සේ තුල පැවතුණා. වගේ උතුම් වූ සමාධිය උන්වහන්සේ දවසේ පැය 24 කොටස් 4කට බෙදාගෙන ජාගරියානු යෝගය නමින් ඒ උන්වහන්සේ ධර්ම මාර්ගයේ වෙනුවෙන් සහ ලෝක සත්‍යයන් වෙනුවෙන් ඒ කැපකිරීම උන්වහන්සේ සිදු කරනු ලැබුවා. ඉතින් උන්වහන්සේගේ ඒ ජීවිතයම අපිට ඇත්තටම ආදර්ශයක්. අපි ඒ ධර්ම මාර්ගයේ උන්වහන්සේගේ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරමින් උන්වහන්සේ වෙනුවෙන් අපිට කළ හැකි නිවැරදිව ඇත්තම සත්‍යම පූජාව අපි සිදු කරමු. ඒ ප්‍රතිපත්ති මාර්ගයේ අපි ගමන් කරමු. ඒ ධර්ම මාර්ගයේ අපි ගමන් කරමු. උන්වහන්සේ වෙනුවෙන් අද මේ අති උතුම් වූ වෙසක් පුන් පොහෝ දින ලෝකයේ සියලු තැන්හිම අස්සක් මුල්ලක් නෑරම පුද පූජාවන් පැවැත්වෙනවා. ආමිසයෙන් උන්වහන්සේව පූජා කරනු ලබනවා. අපේ ශ්‍රී ලංකාවේ පවා අද වෙසක් කූඩු වලින්, මල් පහන් වලින්, තොරන් වලින් আদি විවිධාකාර වූ ඒ දන් දීම් වලින් විවිධාකාර වූ පුද පූජාවන් උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ ගුණ අනුස්මරණය කරලා උන්වහන්සේගේ ගුණ සිහි කරලා පැවැත්වෙනවා. ඉතින් ඒ අතරම අපි නිවැරදි බෞද්ධයන් හැටියට උන්වහන්සේගේ ඒ ධර්ම මාර්ගයේද පිළි අරගෙන ඒ ධර්ම මාර්ගයේ ගමන් කරමින් උන්වහන්සේ වෙනුවෙන් ආමිස පූජාවද සිදු කරන අතරම අපි මේ ප්‍රතිපත්ති මාර්ගයේද ගමන් කරමු. උන්වහන්සේ දේශනා කරපු ඒ භාවනා මාර්ගයන්ගේ ගමන් කරලා උන්වහන්සේ දේශනා කරපු ඒ චරණ ගුණයන් අපේ ජීවිතවලට අපි ඈඳාගෙන අපේ ජීවිතත් ඒ අනුව සකස් කරගෙන නිවැරදි කරගෙන අපි නිවැරදි බෞද්ධයන් බවට පත් වෙමු. උන්වහන්සේගේ ධර්මය අපි නිවැරදිව අනුගමනය කරමු. උන්වහන්සේගේ ඒ අති උතුම් බුදු ගුණයන්, ඒ ධර්මය රත්නයේ ඒ අති උතුම් ගුණයන් සහ සංඝ රත්නයේ ඒ අති උතුම් ගුණයන් කියන ඒ ගුණයන් අවබෝධ කරගෙන ඒවා නිවැරදිව දැනගෙන ඒ බුදුදහමේ ධර්ම මාර්ගය අපි පිළිපදිමු. එවිටයි අපි නිවැරදි පූජාවන් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ අති උතුම් වූ වෙසක් පුන් පොහෝ දින සිදු කළා වෙන්නේ. ඒ අති උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට, ඒ අමා මෑණී වූ බුදු පියාණන් වහන්සේට අද දිනේදී මේ සිදු කරන්නා වූ ඒ සියලුම ආමිස පූජාවන්, ප්‍රතිපත්ති පූජාවන් පූජා කරමි. පූජා වෙත්වා. මා කෙරෙත් මේ සියලු ලෝකවාසීන් කෙරෙත් අනුකම්පාවෙන් මාගේ අති උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සියලුම ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් පිළිගනිත්වා. මේ සියලු පූජාවන් පූජා කරමි. පූජා වෙත්වා. මාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම වැඳ නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඔබ සියලු දෙනාටම ඊටම පින්වත් වාසනාවන්ත වෙසක් පුන් පොහෝ දිනයක් වේවා. සාදු සාදු සාදු.